ඉතින් hi friends ඔන්න ඉතින් අද ගෙනල්ලා තියෙනවා Granny 1 එකේ ගේම් ප්ලේ වීඩියෝ එකක්. ඉතින් යාළුවනේ Granny 1 එකේ අද අපි ගෙනල්ලා තින්නේ සංගවිලා තියෙන වෙපන් ටික අපි හොයාගෙන යන තමයි අද හදන්නේ යාළුවනේ අද වීඩියෝ එකේ. ඉතින් අපි අම්මට උඩු Granny එනවා යකෝ මෙතනින් එළියට යන්න හදනකොම Granny ආවා. මල්ලක් කෙලියක් වෙන පෝච්චි අරන් මං Granny ව ගෙන්න ගන්න කියලා තමයි පෝච්චි අරන් මම යන්න ගියේ. උනාට Granny මාව හොයන් ආවා. හරි කෙලියක් වුණේ. ඉතින් හරි සන්තෝසයි. ඉතින් අපි පොඩ්ඩක් Granny යනකන් ඉමු. Granny ගියාට පස්සේ අපි කාමරෙන් එළියට යමු. හරි Granny ගියා. හරිනේ Granny. ඒ වෙලාවේ මේ පැත්තේදී අපි මේ පෝච්චිය දාගමු. හරි දාගත්තා. හරි යාළුවනේ අපිට පළවෙනි ගන් එකේ ඒ කියන්නේ ෂොට් ගන් එකේ කොටසක් හම්බුණා. මෙතන යාළුවනේ කොටස අපිට කොටස හම්බුලා. දැන් අපි මේක ගිහිල්ලා ගරාජ් එක ගාව තියෙන ෂොට් ගන් එක එතෙන්ට දාගන්න ඕනේ. හරිද? ඉතින් යාළුවනේ මේ Granny 1 එක ඔයගොල්ලෝ පළවෙනි වතාවට ප්ලේ කරනවා සහ ප්ලේ කරලා තියෙන කට්ටිය දන්නවනම් ඒගොල්ලෝ දන්නවා ඇති යාළුවනේ මේ Granny 1 එකේ රටවල් තුනක් තියෙනවා කියලා. ඒ කියන්නේ මේ රටවල් තුනට අදාළ විදිහට තමයි බඩු ටික ඒ ටැන් වල තියෙන්නේ. හරිද? දැන් මේ පළවෙනි රටාව ප්ලේ කරනකොට ප්ලේ කරන කෙනාට දෙවෙනි රටාව ප්ලේ කරනකොට ඒ බඩු තියෙන්නේ වෙන තැනක. ආයි තුන්වෙනි රටාව ප්ලේ කරනකොට එහෙමයි. එහෙම බඩු මාරු වෙනවා රටාවල් තුනට බඩු ටික මාරු වෙනවා. හරිද යාළුවනේ? අපි දැන් මේක දාගමු ෂොට් ගන් එක තියෙන තැනට. ඉතින් බලමු මෙන්න මේක චෙක් කරලා. නයිස් යාළුවනේ අපිට වෙපන් කී එක හම්බුණා. වෙපන් කී එක හම්බුණා කියන අපිට දෙවෙනියට තියෙන වෙපන් එකේ අන්ලොක් කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අපි වෙපන් එකේ තියෙන තැනට මේ අපි මේ කොට් කෑල්ල ගෙනත් දාවා. දැන් අපිට ඉතුරුලා තියෙන මේ ෂොට් ගන් එකේ කොටස් දෙකයි. අපි දැන් ඒ කොටස් දෙක හොයාගමු. දැන් අපිට වෙපන් කී එක හම්බුනේ හින්දා අපිට අනිත් වෙපන් එකත් මේ හොයාගන්න ලේසි. ඉතින් අපි යමු ෂොට් ගන් එකේ ඉතුරු කෑල්ල ටික හොයාගන්න. හොඳයි යාළුවනේ මම උඩට ආවා. උඩට ඇවිල්ලා බලමු දැන් මේ පැත්තේ අපේ ෂොට් ගන් එකේ ඉතුරු කෑල්ල ටික තියෙනවද කියලා බලන්න. හරි යාළුවනේ මෙන්න එක කොටසක් තියෙනවා ෂොට් ගන් එකේ. අපි දැන් ඒ කොටසත් ගිහිල්ලා දාමු ෂොට් ගන් එක තියෙන තැනට. එතකොට අපිට ෂොට් ගන් එකේ තව එක කොටසක් හොයාගන්න තියෙන්නේ. නයිස්. දැන් මේක මෙහෙම දාමු. දැන් ඔන්න යාළුවනේ අපිට කොටස් දෙකක් හම්බෙලා තියෙන්නේ. දැන් ඉතින් ඉතුරුලා තියෙන්නේ එක කොටසයි. අපි දැන් ඒ කොටසත් හොයාගමු. දැන් උඩට ගිහිල්ලා අපි යාළුවනේ ෂොට් ගන් එකේ ඉතුරු කොටස පොඩ්ඩක් හොයන එක පොඩ්ඩක් පස්සෙන් තියලා අපි කලින් හොයාගත්ත වෙපන් කී එක අරගෙන ගිහිල්ලා අනිත් වෙපන් එක හොයාගමු. අපි දැන් වෙපන් කී එක හොයාගත්තනේ. දැන් මේ වෙපන් කී එක අරගෙන ගිහිල්ලා Granny ගේ උඩ තට්ටුවේ තියෙනවා එක තැනක මේ ගන්න එක තියෙන. හරිද? ඒ ගන්න එක දැන් අපි හොයාගන්න යමු උඩ තට්ටුවට. දැන් අපි අම්මට උඩ Granny එනවා. Granny උඩ තට්ටුවේ දැම්මයි ඒ Granny එන්නේ. මේ Granny ගේ කරදරෙත් ඉවර කරගන්න පුළුවන් යාළුවනේ. ඒ වෙපන් එක හොයාගත්තට පස්සේ කියන්නේ ක්‍රොස්බෝ එක Grannyට වැට්ටුවක් දාලා අපි මේ පැත්තේ යවන්න Granny එනවා. Granny එන්න කලින් අපි ටක් ගාලා එතෙට යමු. ඒ යාළුවනේ හරි ඔන්න පොට් එකට ආවා. දැන් අපි මේක අරගමු. අරගෙන ඔන්න අපිට දෙවෙනි වෙපන් එක හම්බුණා යාළුවනේ. මේ Granny ගන් එකේ දෙවෙනි වෙපන් එක. හරිද? දැන් මේ අපි මේකෙන් Grannyට තියලා දාමු. මොකද Granny කරදර වෙනවා ඉස්සරහට. අපිට මේ බඩු ටික හොයාගන්න බැරි වෙනවා. අපි ඉතින් Grannyව නිදි කරගෙන ඉමු. Granny නම් පේන්නේ නැහැ. අපි මේක අරගමු. ඕකේ අපි ඒක අරගත්තා. මේ ඉන්නේ Granny. හලෝ Granny. ඔයා සර්ප්‍රයිස් කරන්න හදන්නේ? ඉඳා. කොහමද ෂොට් එක? දැන් නිදා ගන්න. හරි යාළුවනේ යා දැන් විනාඩි 2කට කූල් ඩවුන් එකක් ආවා. දැන් යා විනාඩි 2කට කූල් ඩවුන් වෙලා ඉන්නේ. දැන් අපි ඊළඟ වෙපන් එක හොයාගමු. ඊළඟ වෙපන් එක අපිට ෂොට් ගන් එක පාවිච්චි කරලා හොයාගන්න පුළුවන්. කියන්නේ ඒක ගන්න පුළුවන්. අපිට නැත්නම් මේ ක්‍රොස්බෝ එක පාවිච්චි කරලා ගන්න පුළුවන්. ඔන්න යාළුවනේ අපිට ෂොට් ගන් එකේ ඉතුරු පාර්ට් එක හම්බුණා. හරිද? දැන් අපිට ෂොට් ගන් එකත් ලොයලාසනින්ම හදාගන්න පුළුවන්.
ඉතින් යාළුවනේ ඊළඟ වෙපන් එකට යන්න ඕනේ මෙන්න මෙතෙන් පල්ලෙහාට ගිහිල්ලා ඔයගොල්ලන්ට මෙන්න මෙතෙන්ට ආවට පස්සේ මෙන්න මේ දොර පේනවනේ. ඒ දොර ඔයගොල්ලන්ට එළියෙන් අරින්න බෑ. හරිද? දොර මෙහෙම අපි ක්ලික් කරාට ඒ දොර අරින්න බෑ. ඉතින් ඕගොල්ලෝ කරන්න ඕනේ මේ පැත්තට ඇවිල්ලා දැන් මේ පිටිපස්සට ඇවිල්ලා එතන කවුලුවක් තියෙනවා. හරිද? ආන්නේ කවුලුව ගාව තියෙන ඒ දොර ගාව තියෙන අන්න එකට එම් එක අරගෙන තියාගන්න ඕන ඇරියා. ඊට පස්සේ ඔන්න දොර අරගත්ත පස්සේ මෙන්න තියෙනවා යාළුවනේ තුන්වෙනි වෙපන් එක. මෙන්න මේ ෆ්‍රීස් ට්‍රැප් එක තමයි ඒ තුන්වෙනි වෙපන් එක. අපි ඊට කලින් අපි උඩට ගිහිල්ලා පොඩ්ඩක් බලමු ග්‍රැනි ආයේ එනවද කියලා. ග්‍රැනි ආයේ චෙක් කරලා බලමු ග්‍රැනි නැගිටලාද කියලා. ග්‍රැනි නැගිටලා අපි මෙතනින් මේ වෙපන් එක මෙතනින් දාගමු. මෙන්න මෙහෙම දාගමු. nice. ඉතින් අපි ෆ්‍රීස් ට්‍රැප් එකත් උඩට ගේමු. ෆ්‍රීස් ට්‍රැප් එක උඩට ගේන්න කලින් අපි ෂොට් ගන් එකේ කෑල්ල අරන් ගිහලා ෂොට් ගන් එක හදාගමු. හරිද? එතකොට අපිට අපි වෙපන්ස් ඔක්කොම ටික අරගෙන ඉවරයි. يعني වෙපන්ස් තුනම අරගෙන ඉවරයි මේ ග්‍රැනි 1 එකට අදාළ. හරිද? යාළුවනේ මෙන්න මේ විදිහට දැන් අපි ෂොට් ගන් එකේ අන්තිම පාර්ට් එක අරන් ආවා. දැන් ඔන්න අපි ෂොට් ගන් එක හදලා ඉවරයි. හරිද යාළුවනේ? ඔන්න අපි දැන් අපි මේකට ඇමෝ එකක් දාගෙන අපි යමු දැන් ග්‍රැනි නැගිටලා ඉන්නවද කියලා බලන්න. නැගිටලා හිටියොත් අපි ෂොට් ගන් එකෙන් දීලා දාමු. ඒක තමයි ඉතින් කරන්න තියෙන්නේ. ඕකේ අපි බලමු දැන් ග්‍රැනි ඉන්නවද කියලා. හලෝ ග්‍රැනි ඔයා ඉන්නවද ග්‍රැනි? where are you ග්‍රැනි? ග්‍රැනි නෑනේ අපි මෙතනින් දාගමු ෂොට් ගන් එක. හරි අපි ෂොට් ගන් එක දාගත්තා. මේ පැත්තේ නෑනේ අපි ඉතුරු වෙපන් දෙකත් මේ සෙටම අරන් ඉමු. හරි ඉතින් යාළුවෝ ඔන්න සේරම ග්‍රැනි 1 එකට අදාළ වෙපන් ටික තමයි මේ සෙටට අරන් ඇවිල්ලා තියෙන යාළුවනේ. ෂොට් ගන් එක තියෙනවා, ක්‍රොස් බෝ එක තියෙනවා, ඊට පස්සේ ෆ්‍රීස් ට්‍රැප් එක තියෙනවා. හරිද? ඉතින් මේ තුනම ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන්. මං කියපු රටාව තුනට අනුව තමයි මේ තුන තියෙන්නේ. කොහොමද ක්‍රොස් බෝ එකයි ක්‍රොස් බෝ එක නම් අර තියෙන තැනම තියෙනවා. ඒක යතුර තමයි ඔයගොල්ලන්ට හොයාගන්න තියෙන්නේ. ඊට පස්සේ ෂොට් ගන් එකේ කැලරි ටික නම් රටාවෙන් රටාවට වෙනස් වෙනවා. ඊට පස්සේ මේ ෆ්‍රී ස්ට්‍රැප් එක තියෙන්නේ අපි කියපු තැනමයි. ඒ පල්ලෙහා කාමරේමයි තියෙන්නේ. ෆ්‍රී ස්ට්‍රැප් එක ගන්න නම් යාළුවනේ ඔයගොල්ලන්ට ෂොට් ගන් එක හරි ක්‍රොස් බෝ එක හදා ගන්න වෙනවා. මොකද ඒ දොර අරගන්න තියෙන්නේ අර අතන කවුලුවෙන් නිසා. ඉතින් ඔන්න ඕ ටික තමයි අපි ග්‍රැනි චැප්ටර් 1 එකකින් අරන් ආවේ. ඉතින් තවත් දවසේ මේ වගේ සුපිරි වීඩියෝ එකක් අරන් එනකන් ඉතින් අද අපි අදට ගිහින් එන්න. ඔයගොල්ලෝ වීඩියෝ එක එන්ජොයි කරා කියලා හිතනවා. ඉතින් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. එහෙනම් අපි ගියා. බයි බයි.